විජයයාන හැමෝම අහලා පුරුදු වීරයෝ අපගේ ග්‍රහලෝකවල රහස් හොයාගෙන අන්තර්ආකාශයට ඇතුළුණු යානා. ඒත් හැමෝම නොදන්න නිහඬ වීරයෙක් ඉන්නවා. ඔව්, ඒ නිව් හොරයිසන් යානාව. ඈත සීතල අවකාශයේ ඇති ප්ලූටෝ වෙත ගොස් ප්ලූටෝ වල රහස් හොයාගෙන තව අපගේ අනිකුත් ග්‍රහ වස්තු වලද තොරතුරු සොයාගෙන අන්තර්ආකාශයට ගමන් කරන මේ නිහඬ වීරයාගේ සියලුම රසවත් හරවත් තොරතුරු අද අපි කතා කරමු මෙම වීඩියෝ එකේ. ඒ කාලේ නාසා විද්‍යාඥයන් මේ අමුතු ප්ලූටෝ ගැන ගොඩක් සැකීන් හිටියා. මෙයා අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ කෙනෙක්ද නැත්නම් වාමන ග්‍රහ ලෝකයක්ද කියා. තවද ප්ලූටෝ සඳක් වෙන චාරන් සඳ සහ ඈත කෙළවරේ ඇති අපගේ සූර්යාගේ අවසාන සීමාව වන කූපර් බෙල්ට් එක ගවේෂණය කිරීමට දැඩි උනන්දුවකින් පසු වුණා. මේ කාලය වෙනකොට සීතල යුද්ධයේද අවසන් වී තිබුණා. ඇමරිකාවේ නාසා ආයතනය සහ APL ආයතනය එකතු වෙලා මේ නිහඬ වීරයා නිර්මාණය කරා. ඉන්පසු 2006 ජනවාරි 19 වන දින එකල බලවත් රොකට්ටුවක් වන ඇට්ලස් 5 රොකට්ටුව හරහා මෙම නිහඬ වීරයා අභ්‍යවකාශය වෙත ගැවීම සඳහා උපකාර කරා. තවද ඇට්ලස් 5 වාර්තාවක්ද ලැබුවා. ඒ පෘථිවියෙන් පිට වෙද්දී මිනිසුන් හදපු ඕනෑම වස්තුවකට වඩා වැඩි වේගයකින් පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදලා ගිය යානෙ විදිහට වාර්තාවක් තිබ්බා. ඒ කියන්නේ කෙලින්ම තත්පරයට කිලෝමීටර් 16.26ක අධික වේගයකින් ඒ පිටත් වුණා. හොරයිසන් යානාව මේ යන ගමන අතරතුරේ පළවෙනිටම ගිය අපගේ විශාලතම වායුදාන බ්‍රහස්පති ග්‍රහ ලෝකයේ ළඟට. ඒ බ්‍රහස්පති ග්‍රහයාගේ ගුරුත්වාකර්ෂණ බලයෙන් වේගය ලබා ගැනීම ආරමුණේ. ඒ සමගද බ්‍රහස්පති ග්‍රහයාගේ රහස් තොරතුරුද අපට ලබා දීමට අමතක කළේ නැහැ. බ්‍රහස්පති ග්‍රහයාගේ පින්තූරද රතුළ අපේ යන අතිවිශාල කුණාටුවේ ළඟටම ගිහින් ඡායාරූප ගැනීම සහ අනෙකුත් තොරතුරු හා බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙක් වෙන ආයෝ චන්ද්‍රයාගේ ඡායාරූප සහ සක්‍රීය ගිනිකඳු පිපුණු මුඛ ඡායාරූපද මෙම යානයට ලබා ගැනීමට හැකි වුණා. ඔබ ඔය දැන් දකින්නේ මේ ගිනිකන්දක ලබාගත් සත්‍ය දර්ශනයි. අභ්‍යවකාශයේ ගිනිකන්දක ඡායාරූප ලබාගත් ප්‍රථම අවස්ථාව මෙයයි. හොරයිසන් යානා බ්‍රහස්පතිගේ ගුරුත්වයෙන් ලබාගත් වේගයෙන් අවුරුදු 14ක් යන ගමන අවුරුදු 3ක් ඉතුරු කරගන්න පුළුවන් වුණා. ඒ පැයට කිලෝමීටර් 14000ක පමණ අධික වේගයේ අමතර ලබා ගැනීම. 2015 ජූලි 14 වෙනි දින මෙම යානය ප්ලූටෝගේ ආසන්නය වෙත ගමන් කිරීමට හැකි වුණා. මෙම යානයේ මෙම ප්ලූටෝ ග්‍රහලෝකය සොයාගත් ක්ලයිඩ් ටොම්බේ 1997 දී මිය ගියා. එයාගේ අවසන් කැමැත්ත පරිදි එයාගේ ශරීරයේ අළු වලින් කොටසක් මෙම යානයේ තැන්පත් කර තිබුණා. ඒ කියන්නේ තමන් සොයාගත් ග්‍රහලෝකයට තමන්ගේ අළු රැගෙන ගිය ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම නිව් හොරයිසන් යානාව පළමු වතාවට ප්ලූටෝගේ අලංකාර ඡායාරූප හා විස්තර පෘථිවියට සමීප කිරීම ආරම්භ කළා. ඒ අනුව ප්ලූටෝගේ හදවතේ ඡායාරූප ඔබ ඔය දකින්නේ එම ඡායාරූප විද්‍යාඥයන් පමණක් මුළු ලෝකෙම සිත් ගන්නාසුළු ඡායාරූපයක් වුණා. මේ සාදී ඇත්තේ නයිට්‍රජන් වලින් බව සොයාගත්තා. තවද ප්ලූටෝ නිකම්ම මැරුණු පාෂාණයක් නොව කිලෝමීටර් 3.5ක් උස නයිට්‍රජන් සහ මේතේන් වලින් සෑදුණු දැවැන්ත අයිස් කඳු ඇති බවට සොයාගත්තා. තවද ප්ලූටෝගේ නිල් පාට අහසක් ඇති බවද සොයාගත්තා. ප්ලූටෝගේ කරුණු සොයාගෙන මෙම යානයෙන් පසු කූපර් බෙල්ට් එක අසලට ගමන් කරා. මෙම යානය මිනිස් ඉතිහාසයේ ඈතින්ම පිහිටි වස්තුවක් වෙත ගිය යානයේ විදිහට ඉතිහාසගත වුණා. ඒ ඇරෝකෝඩ් නම් හිම මිනිසෙක් මෙන් සෑදුණු යෝධ අයිස් කුටි දෙකක් එකතු වෙවි සෑදුණු අමුතු වස්තුව ළඟටය. කූපර් පටිය ඇතුලේ සෞරග්‍රහ මණ්ඩලයේ සෑදෙන කාලයේ ඉතුරුණු සූර්යාලෝකයක් නොලැබෙන අයිස් සහ ගල් කැබිලි මිලියන ගණනක් ඇති බවට මෙම යානය මගින් තහවුරු කරගනු ලැබුවා. 2026 වන විට මෙම යානය පෘථිවියේ සිට කිලෝමීටර් බිලියන 8කට වඩා ඈතින් ගමන් කරනවා. ඒ කියන්නේ පෘථිවියෙන් යවන රේඩියෝ සංඥාවක් මෙම යානයට ළඟා වීමට පැය 7මාරකට වැඩි කාලයක් ගත වෙනවා. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතට ගිය පස්වෙනි වස්තුව ලෙස මෙම යානය ඉතිහාසයට එක් වුණා. 2040 වන විට මෙම යානය අන්තර්ආකාශයට ඇතුළු වීමට නියමිතයි. නාසා ආයතනයේ මෙම යානයේ ඉන්ධන සහ බැටරි බලය ඉතුරු කර ගැනීම සඳහා දින 321ක් මෙම යානයේ අක්‍රීය මට්ටමක තිබුණා. 2026 ජූනි 23 වෙනි දින නාසා ආයතනය ආපු සිග්නල් එකකින් නැවත මෙම යානයේ ක්‍රියාකාරී මට්ටමට පැමිණි. මෙම යානයේ නාසා ආයතනයේ පාලනය ගැනීමට විද්‍යාඥයන්ට හැකි වුණා. මෙහි ඇති ප්ලූටෝනියම් බැටරි වල ආයු කාලය 2030 2040 වන විට සම්පූර්ණයෙන්ම බැස යනවා. ඉන්පසු පෘථිවිය සමග ඇති සංවේදනය නැති වෙලා යනවා. සුළඟක් වැස්සක් නැති අඳුරු අභ්‍යවකාශයේ මෙම නිහඬ වීරයා ගමන් කරයි. මිනිසුන් සම්පූර්ණයෙන් නැති වී ගියත් මෙම යානය ගමන් කරයි. පෘථිවිය විස්තරද රැගෙන මෙම නිහඬ වීරයා අපෙන් සමුගනී. නමුත් මෙම නිහඬ වීරයා ගැන මිනිස් ඉතිහාසයේ රන් අකුරින් ලියවී තිබේ.
ස්තුතියි අද වීඩියෝ එකත් ඉවරනකන් හිටියට වීඩියෝ එකකින් මොන හරි ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා share කරන්නත් අමතක කරන්න එපා. තවත් දැනුම පිරි වීඩියෝ එකක් කරා මම එන්නම්. එහෙනම් අදට මම සමුගන්න. ජය වේවා.